අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් චරණ ටීවී දඩබ්බරයි හපන්නු එක්ක අදත් දඩබ්බර හපනියක් ගැන කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ පැත්තකින් ඉන්නවා හිරන්‍යා ගුණසේන කියලා කියන්න කිව්වා. අයිබෝන් ඉතින් අයිබෝන් channel අපි ඔබලන් ඉන්න හැමෝමත් අද එකතු වෙලා ඉන්නේ වෙනද වගේම පුරුදු වෙලාවට ආසම පැය ගත කරන්න චරණ ටීවීත් එක්ක මේ දඩබ්බරයි හපන්නු ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා. ඉතින් වෙනද වගේම අද දක්ෂ දඩබ්බරෙක් එකතු කරගන්න අපේ වැඩසටහනට අපි මේ කවුද යා මොනවටද දක්ෂ අපිත් එක්ක මොනවද අද ඉදිරිපත් කරන්නේ මේ හැම දෙය ගැනම කතා කරන්න ලෑස්ති වෙනවා. ඊට කලින් මතක් කරන්න තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි කැලින් සබන් නිෂ්පාදන. කැලින් කියන්නේ අපේ දෙයක් දේශීය සබන් නිෂ්පාදනයක්. ඉතින් වයසට ගැලපෙන්න සමට ගැලපෙන්නේ නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිතා කරලා තමයි කැලින් සබන් නිෂ්පාදන වෙනද පොළට එන්නේ. ඉතින් වෙනද වගේම අද දඩබ්බරයි හපන්නු ප්‍රෝග්‍රෑම් එකත් එක්කත් කැලින් එකතු වෙන නිසා හරි ආදරෙන් කැලින්වත් මතක් කරනවා. ඔව් දැන් සාමාන්‍ය හිරන් අපි ඉස්කෝලේ ඇතුලේ අනිත් ළමයින්ට වඩා කැපී පෙනෙන ළමයි අපි දකිනවා. එක එක අංශවල. සමහර විට අපි කියන්නේ කලාපාතරේ අපි දකිනවා. ඔය අතරේ පළාත් මට්ටමින් ජයග්‍රහණ ගන්න ළමයි දකිනවා. ඔව්. අතරේ ලංකාව ඇතුළේම ඇවිල්ලා සමස්ත ලංකාවෙන් විවිධ අංශ ඔස්සේ කැපී පෙනෙන ළමයි අපි දකිනවා. සමස්ත ලංකාවත් අභිබවා ලෝකයක් ඇතුලේ නැත්තම් මේ මුළු ලෝකෙම කැපී පෙනෙන දරුවෙක් බවට පත් වෙන එක දේසි වැඩක් නෙමෙයි. ඒක විශාල කැපකිරීමක මහන්සියක උනන්දුවක උත්සාහයක ප්‍රතිඵලයක්. අපි අද එහෙම කෙනෙක් එක්ක තමයි දඩබ්බරයි හපන්නු ප්‍රෝග්‍රෑම් එක කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ කවුද කියලා අඳුරගමු. ඔව්. ආයුබෝවන්. ආයුබෝවන්. ඔයාගේ නමයි විස්තර ටිකක් අපිට කියන්නකෝ. මගේ නම නුරේෂි හෙට්ටිආරච්චි. මගේ වයස අවුරුදු 7යි. මම ආවේ කුරුණෑගල ඉඳලා. මගේ ඉස්කෝල ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් කුරුණෑගල. බලන්න හරිම පිළිවෙලකට ලස්සනකට ප්‍රැක්ටිස් කරලා තමයි කතා කරන්නේ. නෑ ඔය සාමාන්‍යයෙන් කතා කරන විදිය. හරි. එතකොට දැන් අපි මේ කතාවට කොහින්ද ආරම්භයක් ගන්න? අපි තව විස්තර ටිකක් දැනගමු නේ නුරේෂිගේ. චුට්ටක් තව ගෙදර කවුද ඉන්නේ නුරේෂිගේ? මගේ ගෙදර ඉන්නේ මගේ අම්මයි අප්පච්චි මගේ අත්තම්මයි. හරි. අප්පච්චි මොනවද කරන්නේ? මගේ අප්පච්චි ડોක්ටර් කෙනෙක්. එයාගේ නම කුෂාන් මදුශාන්ක හෙට්ටිආරච්චි. එයා වැඩ කරන්නේ පොල්ගහවල හොස්පිටල් එකේ. අම්මා? මගේ අම්මාගේ නම සුගන්ධිනී උඩත්තව. එයා ලෝය කෙනෙක්. කෙනෙක් ගෙදර තාම කාර්යබහුල අම්මික් සහ තාත්තෙක් එක්ක හැදෙන චූටි බබෙක්. හරිද? එතකොට දැන් නුරේෂිනේ. නුරේෂි ග්‍රේඩ් 1 ඉඳන්ම මොන්ටිසෝරි ඉඳන්ම කුරුණෑගල ලයිසියම් එකටද යන්නේ? මම මොන්ටිසෝරි ගියේ නෑ. මම අනුරාධපුරේ තමයි මම 4 years වෙනකන් හිටියේ. මොකද මගේ අප්පච්චි ડોක්ටර් කෙනෙක්. එයා වැඩ කරේ ඒ දවස්වල කටියාවේ හොස්පිටල් එකේ. ඉතින් මම හිටියේ කටියාවේ හොස්පිටල් ක්වෝටර්ස් එකේ. එතකොට අම්මා? ඒ කාලේ අම්මත් එහෙද හිටියේ? ඔව්. මේ මං හිතන්නේ මේ අනුරාධපුර ඉන්නකොට ගත්ත පින්තූර. වෙන්නේ නැති නේද අනුරාධපුර හොස්පිටල් එකේ හිටියේ? ඔව් ඒක කොරිඩෝර් එකේ ෆොටෝ එකක් අනුරාධපුරේ. ඈ? අනුරාධපුරේ කට්ටියාවේ හොස්පිටල් එකේ කොරිඩෝර් එකේ ෆොටෝ එකක්. ෆොටෝ එකක්. මේ අනුරාධපුරේද? ඔව් කට්ටියාවේ හොස්පිටල් ක්වෝටර්ස් එකේ බැක්යාඩ් එකේ ෆොටෝ එකක්. මන් කියන්නද මේ කොහෙද කියලා? හා. කලාවැවද? නෑ. එහෙද? කට්ටියාවේ වැව. කට්ටියාවේ වැව. හරි. එතකොට මේ ෆොටෝ එක නම් විශේෂයි. මේක අපි දැම්මම පෙන්නමුද? මේක මම ලංකාවට ආවන් පස්සේ වර්ල්ඩ් රෑන්ක් නම්බර් 1 වෙලා ජනාධිපතිතුමා මට ඇප්‍රිෂියේෂන් අවෝඩ් එකක් විදිහට දුන්නා. හරි. හරි. මොනවද ඒ වර්ල්ඩ් රෑන්කින් මොනවද කොම්පිටිෂන් එක අපි ඒ සේරම විස්තර කතා කරමු. මේ අපි අනුරාධපුරෙන් කතාව පටන් ගමු. ඔයාලට චූටි කාලේ මතක තියෙන අනුරාධපුරෙන්නේ? ඔව්. කොහොමද අනුරාධපුරේ දැන් අනුරාධපුරේ කිව්වට කටියාව කියලා කියන්නේ ටිකක් ඇතුළට යන්න එපා. අනුරාධපුරේට මෙහින් ওই තලාවෙන්
නේද හැරෙන්නේ. තලාවෙන් හැරිලා යන්නත් පුළුවන්. තමුත් ඒකම පැත්තෙන් ගිහිල්ලා යන්නත් පුළුවන්. ඇතුලේ ගමකනේ ඉන්නේ. කොහොමද මේ ගමේ ගෙවිච්ච කාලේ? හොඳයි. ඒතකොට දැන් පෙර පාසල් ගියේ නෑ කියලා කිව්වා. නර්සරි ගියේ නෑ කිව්වා. එතකොට කවුද යාට අකුරු එහෙම කියලා දුන්නේ? මගේ අම්මා. අම්මා එතකොට දැන් උසාවිය හරි මේ ගිහිල්ලා කියලා දෙනවා. නෑ එයා මම පොඩි කාලෙන් මම ඉස්කෝලේ යන්න පටන් ගන්න කාලේ මට ගොඩක් උදව් කරා. ඒත් එයා වැඩට ගියා. ඒත් මට ගොඩක් උදව් කරා. ඉතින් අපයි මමයි මගේ අම්මයි නම්බර් පැටර්න්ස් තව පසල්ස් එහෙම හදලා තව කූඹින්ට එහෙම කෑම දෙනවා. තව ගොඩක් අර නර්සරි එකේ වගේ ගොඩක් ඇක්ටිවිටිස් කරා. හරි. ඒ කියන්නේ නර්සරි නොගියට අම්මා නර්සරිය ගෙදරට ගෙනාවා. ඔව්. ගෙදර නර්සරියක් වගේ අම්මා වැඩට ගිහිල්ලා ඇවිල්ලා ඔයාට ඉගෙනුවා. ඔව්. එතකොට දැන් ඔයාගේ වයසේ ඒ කාලේ යාළුවෝ හිටියද කටියාවේ? නෑ. කවුරුවත්ම හිටියේ නෑ. ක්වාටර්ස් වලනේ හිටියේ නේද? ඉතින් ඒ නිසා අහන්නත් බෑ දැන් යාළුවෝ ඉස්කෝලේ යනකොට ඔයාට දුක හිතුනේ නැද්ද කියලා නර්සරියද ඉතින් ඔයා විතරනේ හිටියේ? නෑ. දන්නේ නැහැ ඉතින් විස්තරයක් මොකද්ද කියලා නේද? ඒතර නර්සරි කියලා එකක් ඒ කාලේ දන්නෙත් නැද්ද? නෑ. එහෙම එකක් තියෙනකද දන්නෙත් නැහැ. හරි. ඊට පස්සේ එතකොට සෙල්ලම් කරේ කාත් එක්කද චුටි කාලේ? මගේ අත්තම්මාත් එක්කයි මගේ අම්මයි එක්ක. අම්මයි අත්තම්මයි එක්ක සෙල්ලම් කරලා හැදුනා. ඊට පස්සේ කටියාවෙන් කුරුණෑගලට ආවනේ. මම අවුරුදු 5ක් වුණාන් පස්සේ මම කුරුණෑගලට ආවා. ඉතින් මම ඉස්කෝලේ ගියා. ඊට පස්සේ මම PG වලින් තමයි ඉස්කෝලේ පටන් ගත්තේ. ඉතින් මට ගොඩක් සතුටුයි මගේ ඉස්කෝලේ මට මෙන්න මේ chance එකක් එහෙම දුන්නටත් මට ගොඩක් ආදරේ මගේ ඉස්කෝලේට. ඔයාගේ ඉස්කෝලේ දැන් කී වසරද ඔයා ඉන්නේ? grade 3. grade 3. එතකොට ඉස්කෝලේ ගියාම දැන් ඔයාගේ වයසේ යාළුවෝ හම්බ වෙනවා නේද? එතකොට ඒ යාළුවොත් එක්ක දැන් ඔයාට යාළුවෝ හැදුණාද ගියපු පළවෙනි දවසේම? නෑ. දැන් නම් ඉන්නවා. දැන් නම් යාළුවෝ ඉන්නවා. දැන් ගොඩක් ඉන්නවනේ. ඔන්නත් වඩා ඇති. හරි. එතකොට දැන් ඔයා ඔය ඉස්කෝලේ යන කාලේ සහ ඊට කලින් අපි ගමුකෝ. අම්මා ඔය උගන්වන කාලේ ඔයා මොනවටද දක්ෂ වුනේ? ඒ කියන්නේ දැන් ඔයා සමහර ළමයි සින්දු කියනවා, නටනවා, රඟපානවා. ඒ කාලේ අර කටියාවේ හොස්පිටල් එකේ ක්වාටර්ස් වල ඉද්දි මොනවද ඔයා කරේ? මට ගොඩක් දේවල් වලට මං ගොඩක් කියන්න බැරි තරම් ගොඩක් දේවල් වලට පුළුවන් වුණා ඒ කාලේ. මොනවද ඒ පුළුවන් වෙච්ච දේවල්? තව මට පුළුවන් වුණා මැත්ස් වලට ගොඩක් ආසයි තියෙනවා මට. පොඩි කාලෙම. පොඩි කාලේ තව එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. එක්ස්පීරියන්ස් එකක් වුණා. චූටි කාලේ ඉඳලම ගණන් හදනවා. චූටි කාලේ චිත්‍රෙන්දද සින්දු කිව්වද නැටුවද මොනවද තව කරේ? චිත්‍රෙන්ද. බිත්ති වලත් ඇඳලා තියෙනවද? ඔව්. ඩාන්ස් කරාද? නෑ. ඔව් කරා. දැන් චිත්‍ර අඳිනවා කියන්නේ මොන වගේ චිත්‍රද අඳින්නේ? බලාගෙන අඳිනවද නැත්නම්? බලාගෙන අඳින්නේ නැහැ. ටිකක් හිතෙච්ච දේවල් අඳිනවා. හිතෙච්ච. ඔව්. ඒතකොට සින්දු කියන්න? සින්දු කියන්න නම් මම grade 1 විතර යනකොට පුළුවන් වුණා. ඒතර ඉස්කෝලේ චිත්‍ර අඳිනවද? ඔව්. ඉස්කෝලේ චිත්‍ර අඳිනවා. සාමාන්‍ය මොන වගේ චිත්‍රද අඳින්නේ? පොඩි චිත්‍ර තව ගෙවල් වෝටර් ෆ්ලෝ එකක් අඳින්න පුළුවන් වුණා. තව ඉරක් අඳින්න පුළුවන් වුණා. තව ගමක් අඳින්න පුළුවන් වුණා. එතකොට දැන් ඉස්කෝලේත් මොන හරි ස්ටැටික් සබ්ජෙක්ට් එකක් කරන්න තියෙනවද? ඩාන්සින් මියුසික් ආර්ට් වගේ මොන හරි කරනවද එහෙම? අපිට කියනකො ඉස්කෝලේ මොනවද ඉගෙන ගන්න සබ්ජෙක්ට්ස්? maths, science, English, social studies, Sinhala, religion, dancing, music, තව art and handwork. ඒක ඔක්කොම කවර් වෙනවා එතකොට. ඩාන්සින් කරනවා. ඔව්. ඩාන්ස් කරන්න පුළුවන් දැන් අද නැතිව යුනිෆෝම් එකෙන් ඩාන්ස් කරන්න බෑනේ නේද? හරි. දැන් එතකොට ඔයාට පොඩි සින්දුවක් කොටසක් කියන්න පුළුවන්ද? ඔව්. කියමු මොකද්ද කියන්නේ? The gift I'll have.
හා ඉංග්‍රීසි එක. I plan to bring the perfect thing to give you on a day like today. So here I am with empty hands and something I've been waiting to say. Oh, it's not wrapped with ribbons or bows, but this is my gift, and here it goes. I will reach out my hand to someone in need. Be courageous and kind, like Jesus would be. I will build up my friends with the words that I say. Be a light in my home every day. I will live like you want me to live. This is the gift I'll give. Hi. අස්සනයි මේ හරි දැන් බලාගෙන ඉන්න කට්ටිය කල්පනා කරනවා ඇති දැන් වෙනදට අපේ ප්‍රෝග්‍රෑම්ස් වලට එන අය දැන් මෙහිම ඇඳලා නිකන් අර එන ප්‍රොෆෙෂනල් විදිහට එන්නේ නෑනේ කවුද මෙයා මොකද්ද මෙයා මේ ලංකාවේ කොඩියක් ගහගෙන හරි ඇයි මේ කවුද කියන එක ගැන මොකද්ද ඔයාගේ ස්පෙෂලිටි එක මොකද්ද ඔයාගේ විශේෂතාවය මැත්ස් වලට තව ජනුවරි 2025 වල 18th වෙනිදා මම මලේසියාවේ කුලාලම්පූර් වල South East Asian Mathematical Olympiad Global Competition එකේ world rank number 1 වුණා. ලංකාවෙන් පාර්ටිසිපේට් කරේ ඔයා ඒජ් කැටගරි එකට. තව ළමයි පාර්ටිසිපේට් වුණාද? 109. ලංකාවේ? ඔව්. ඒ ඔක්කොම මැලේසියා ගියාද එතකොට? නෑ. ඔව්. ඒ කියන්නේ වත් එක ගොඩක් කට්ටිය ගියත් මැලේසියා වලට. ඔව්. ඒ ගිහිලා ඒ කට්ටියත් අභිභවලා ලෝකේ අනිත් රටවල් වලිනුත් ආපු කට්ටිය පරද්දලා ඔක්කොම පාර්ටිසිපන්ට්ස් කී දෙනෙක් විතර ඉන්නද එදා කම්පිටිෂන් 1000 විතර හිටියා. 1000ක් විතර හිටියා. මොනවද කරන්න තිබ්බේ තරගේ? ඒක ඉතින් අපේ රටේ තිබ්බ ලෝකල් කම්පිටිෂන් එකක්. ඉතින් ඒකට පාර්ටිසිපේට් කරන්න පුළුවන් අපේ රටේ ඉස්කෝලවල මැත්ස් වලට හයි මාක්ස් ගත්ත හැමෝටම. හරි. එතකොට දැන් ලංකාවේ කම්පිටිෂන් එකේ කීයක් විතර හිටියද ලංකාවේ තිබිච්ච දවසේ? ඒකේ හයි මාක්ස් ගත්ත කට්ටිය ගොඩක් හිටියා. ඉතින් ගණන් කරන්න බැරි. බැරි තරම්. ඒකෙන් කීයක් තෝරගත්තද මැලේසියායන්? 109. 109ක්. ඔව් මොකද දැන් බ්‍රොන්ස් සිල්වර් ගෝල්ඩ් හැමෝටම යන්න පුළුවන් මැලේසියාවේ ග්ලෝබල් කම්පිටිෂන් එකට. එහෙම එතකොට ගියපු 109 දෙනාම එකම කැටගරි එකේද නැත්නම් වෙනස් කැටගරි? වෙනස් කැටගරිස්. වෙනස් කැටගරි. ඒජස් විදිහට දෙයාලා වෙන්නේ නැත්නම් සබ්ජෙක්ට් එක විදිහට? නෑ මොකද ඉස්සෙල්ලා පේපර් K පේපර් A ඒ වගේ යනවා. අපිට කියන්න පොඩ්ඩක් ඉස්සර අපි දන්නේ නෑ ඔය වැඩි. හරිද? අපිට තේරෙන්නේ නෑ. දැන් මොකද්ද කියලා දන්නේ නෑනේ. ඔයා දන්නවද? නෑ. අයා දන්නෙත් නෑ. ගොඩක් අය මම හිතනවා මේක මේ දන්නේ නෑ. මේ ඔලිම්පියා යනවා කිව්වහම මොකද්ද මේ කියලා ගොඩක් අය දන්නේ නෑ. ඒ නිසා අපිට තේරෙන්න හරිද? අපිට කියලා දෙන්න මොකද්ද ඔයා කොහොමද මේකට සම්බන්ධ වුනේ මුලින් මොනවද කරේ? ඒක කියන්නකෝ ඉස්සෙල්ලාම. ඉතින් ඉස්සෙල්ලා අපේ ලෝකල් කම්පිටිෂන් එකක් තිබ්බ අපේ රටේ. ඉතින් හරි ඒ වගේ කම්පිටිෂන් එකක් තියෙනවා කියලා ඔයා කොහොමද දන්නේ? මම දැනගෙන හිටියේ නෑ. ඒත් දැන් හයි මාක්ස් ගත්ත හැමෝටම යන්න පුළුවන්. ඒත් මං හැම වෙලේම ගොඩක් වෙලාට ගන්න හින්දා ඉස්කෝලේ මට මේ අවස්ථාව දුන්නා. ඉස්කෝලෙන් ඔයා හයි මාක්ස් හැමතිස්සෙම ගන්න සාමාන්‍යයෙන් පේපර් එකකට 100 ගන්නවද? ඔව්. එහෙම අවස්ථා ගොඩක් ගත්තා. ඔව්. මැත්ස් වලදී. ඊට පස්සේ ඔයා දැන් ওই තරගයක ලංකාවේ කරන කට්ටියක් ඇතිනේ කවුරු හරි ආයතනයක්. සීමෝ ශ්‍රී ලංකා. මොකද්ද කරන්නේ? සීමෝ ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා ආයතනෙ. එතකොට ඒකට කෙලින්ම ඇප්ලිකේෂන් එකක්ද දාන්නේ? නෑ. එහෙම. දැන් 100 ගත්ත හැමෝටම දැන් ලෝකල් කම්පිටිෂන් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් අර රෙජිස්ටර් වෙන්න පුළුවන් හින්දා සීමෝ ශ්‍රී ලංකා ආයතනයට
මොකද්ද රෙජිස්ටර් වුණොත් විතරයි යන්න පුළුවන් ඒ ලෝකල් කම්පිටිෂන්. හරි. එතකොට සීමෝ ශ්‍රී ලංකා ආයතනයේ ඔයා රෙජිස්ටර් වුණා. ඔව්. රෙජිස්ටර් කරේ ඉස්කෝලේ කට්ටියද නැත්නම් අම්මයි අම්මයි අප්පච්චි ඒ ගැන දැනගෙන ඒගොල්ලෝ ඔන්න රෙජිස්ටර් කරා. ඔව්. හරි. එතනින් එහා කතාව අපි කතා කරමු. මේක ඇත්තටම කතා කරන්න ඕන එකක්. මොකද ගොඩක් අය මේක ගැන ලොකුවට දන්නේ නැති නිසා. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ මේ වෙලාව හවස් වරුව ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා වොෂ් එකක් දාගෙන බලාගෙන ඉන්න ඔයාටයි මතක් කරන්නේ. ලංකාවේ නිෂ්පාදනයක් වෙච්ච ඩෙල්මා නිවසින් අප වෙත එන සබන් ගැන තමයි අපි මතක් කරන්න හදන්නේ. ඩෙල්මා කැලීන් බේබි සෝප් එක තියෙනවා පොඩි වයස. දැන් මෙයාට නම් බේබි සෝප් එක හරියන්නේ. ඔව්. අවුරුදු 7යිනේ. තාම 7යිනේ. ඒකෝර ටීන් වයසේ ඉන්න අයට කැලින් ටීන් සෝප් එක තියෙනවා. ඒ වගේම තමයි වැඩිහිටි වයස්වල ඉන්න අයට කැලින් බියුටි සෝප් එක තියෙනවා. ඒ වයසට ගැලපෙන නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ ගැනත් මතක් කරලා අපි ඉක්මනට බ්‍රේක් එකකට ගිහිල්ලා එමු. ඔව් අපි බ්‍රේක් එකකට ගිහින් ඉක්මනට එන්නම්. මේ තඩබ්බරයි හපන්න. බ්‍රේක් එකෙන් පස්සේ අපි තඩබ්බරයි හපන්න ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන්නේ. අද නුරේෂි එක්ක තමයි අපි කතා කරන්නේ. මේ දැන් නුරේෂි කොහොමද මේ ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකකට ඔලිම්පියාඩ් කම්පිටිෂන් එකකට ගිහිල්ලා වර්ල්ඩ් රෑන්කින් වලින් නම්බර් 1 අරගත්තේ. ඒ ප්‍රොසෙස් එකේ ගමනේ කොහොමද අපි ඒ ගමන් කරේ කියලා තමයි කතා කර හිටියේ. එතකොට ඔයා ඒ ලෝකල් කම්පිටිෂන් එකට කලින් දැන් ඔයා දන්නවනේ මේකට ඔයා ඇප්ලයි කරා කියලා. ඒකටම විශේෂයෙන් ගෙදර ප්‍රැක්ටිස් කරාද? නෑ. ලෝකල් කම්පිටිෂන් එකේ මට එච්චර අපි දැනගෙන හිටියේ නෑ ඒක ඒ වගේ මොන වගේ එක්සෑම් එකක්ද ඒ වගේ එකක්. ඒ හින්දා අපයි පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරා. ඉතින් මම එක්සෑම් එකට ගියා. ඒතර ඒ ප්‍රැක්ටිස් කරනකොට ඔයා නිකන් හදපු ගණන් අර සාමාන්‍යයෙන් ඔය ඔයාලගේ දැන් 3 වසරේ වගේ නම් තියෙන්නේ ගණන් එකතු කරන්න. ඇඩිෂන් මල්ටිප්ලිකේෂන් ඒ වගේ වද තියෙනවා. ඒවනේ තියෙන. එතකොට දැන් අර පේපර් එකෙත් තිබ්බේවද? නෑ. පේපර් එකේ වනේ අර හොයන්න පුළුවන් සෙන්ටිමීටර්ස් කොච්චරක්ද අර වර්ඩ් ක්වෙස්චන්ස් අර ශිෂ්‍යත්වයට එන්නේ වගන්ති ගණන් අන්න ඒ වගේ ඒක තමයි ඒ වගේ විදිහකට තමයි යන්නේ. කතා කරගෙන යන්න පුළුවන් මේක ඔස්සේ. හැබැයි තව මෙයාගේ ස්කිල්ස් ගොඩක් තියෙනවා. ඒක නැත්නම් අපි කතා කරන්න ඕනේ. තව මොනවද ඔයා කරේ ඉස්කෝලේ මේ කම්පිටිෂන් එකට අමතරව? මම සිංහල බෙස්ට් ස්පීකර් එකට ගිහින් තියෙනවා. තව සිංහල සිංගින් කම්පිටිෂන් ගිහිලා තියෙනවා. ඉංග්‍රීසි සිංගින් කම්පිටිෂන්ස් ගිහිලා තියෙනවා. ෆෙස්ටිවල් ඔෆ් ආර්ට් කම්පිටිෂන්ස් වලට එහෙම ගිහිලා තියෙනවා. ගොඩක් කම්පිටිෂන්ස් වලටත් ගිහිලා තියෙනවා තව. I can දැන් සිංහලෙන් ස්පීච් හොඳට කරලා තියෙනවා. දිනලක් තියෙනවා. ඔව්. එතකොට දැන් අපි කාට දැන් කිව්වොත් තෝරගන්නේ සිංහල ස්පීච් එකක්ද ඉංග්‍රීසි එකක්ද? ඉංග්‍රීසි. ඉංග්‍රීසි. ඒ ඉංග්‍රීසි එකක් තෝරගන්න. මොකද ඉස්කෝලේ ස්ටඩි කරන්නේ ඉංග්‍රීසි වලින් හින්දාද? ඒක මට කම්ෆර්ටබල් මේ වෙලාවේනේ. හා අපි බලමු. හරි. එහෙනම් අපි මොකක්ද කරන්නේ? මොකක්ද ටොපික් එක? Here's where we learn. හරි. කොහොම ඉඳලා ගන්න බලන්න. Here's where we learn. Wake up, says the morning sun, rising slowly above the clouds. It's time to rise and shine. I run to get ready to beat the morning clock, grabbing my backpack before Mom shouts. It's time for school, the best time of the day. I love my school, I love my class. My teacher, she's so kind. She teaches us many subjects, but most of all, she teaches us to be good children, because a true and honest child is a treasure to the world. My friends make the school the best place ever. After a quick snack, we run to the playground to have fun during the interval. Run and catch, hide and seek. As many games we play keeps us happy all day long. But then I realize it's time to go home.
Oh, how time flies. But I'm sure that I'll be back in school tomorrow to learn something new. අපිත් මේ ඉස්කෝලේ ගියා වගේ ෆීලිං එකක් ආවා. අර වචන උස් පහත් කරන එක ඒවට අර අපි හැංගීම් දෙනවා කියන්නේ නැත්නම් නිකන් වචන කියන්නත් පුළුවන්. ලස්සනට ඒක කරා මේ ඒක දක්ෂයි ඒක තේරෙනවා නේද කියපු දෙයක් ටක් ගාලා මතක හිටිනවා අනිත් එක අර අනිත් සාමාන්‍ය කෙනෙකුට වඩා ගණන් හොඳට හදන්න පුළුවන් කෙනෙක් යාගේ මොලේ ක්‍රියාකාරීත්වය වැඩි. අපිට නැති වුණා. හරිද? එතකොට මේ නුරේෂි තව මොනවටද ඔයා දක්ෂ? මට සින්දු කියන්න පුළුවන්. අපි එක බැලුවනේ සින්දුවක් කියන්න පුළුවන්ද කියලා නේ. හරි. තාම කතික තරංග වලින් දෙල්ලක් තියෙනවා. දෙල්ලක් තියෙනවා. සිංහල කතික තරංග තමයි දෙල්ල තියෙන්නේ. ඉංග්‍රීසි වලින් පාටිසිපේට් කරේ නැද්ද? සමහරක් වෙලාවට පාටිසිපේට් කරලා තියෙනවා. හරි මේ අපි වාට තව පොඩි චැලෙන්ජ් එකක් දෙන්නද? අපි වාට දෙනවා ෆොටෝස් 3ක්. හරි බලමු අඳුර ගන්න පුළුවන්ද කියලා. බලමු. අපේ ක්‍රිකටර්ස්ලා 3 දෙනෙක් ඉන්නේ. කවුද මේ? අර චාමික කරුණාරත්න මහේෂ් තීක්ෂණරය මැද්ද කෙනා. මෙයා පැතුම් නික්සංක. හරි. අර ටිකක් මේ ඉංග්‍රීසි වලින් වැඩිපුර කතා කරන්නේ නේ. ගෙදරත් එහෙමද? නෑ. නමුත් ටිකක් සිංහල වචන කියද්දි අමාරුයි. පොඩි අමාරුවක් තියෙනවා. හරි ඔයා දැන් මේගොල්ලෝ දන්නවනේ ක්‍රිකටර්ස්ලා ගැන. මේ අයගෙන් වැඩි විස්තර දන්නේ කවුරු ගැනද? චාමික කරුණාරත්න. චාමික කරුණාරත්න. මොනවද දන්නේ? එයා ෆේමස් ක්‍රිකටර් කෙනෙක්. තව එයාට මං ගොඩක් ආසයි මොකද එයා ෆේමස් හින්දා. ඔයත් ඒ වගේ දේවල් ඇචීව් කරන්න කැමති නිසා මෙයා වගේ ඔයත් කැමති ඇචීව් කරන්න. ඔයා ක්‍රිකට් ෆෑන් කෙනෙක්ද මැචස් බලනවා? හරි. බොහොම ස්තුතියි ඒ ගැන කිව්වට. හරිද? හරි. දැන් අපි ආපහු අපේ කතාවට එමු. ඔව්. මට ඒ ගැනමයි අහන්න ඉතින්. දැන් අපි මේ ඔලිම්පියාඩ් කතාව. එතකොට ඔන්න ලෝකල් කම්පිටිෂන් එකට සහභාගී වුණා. ප්‍රශ්න කීයක් තිබ්බද පේපර් එකේ? 15. 15. ඔව්. වෙලාව කොච්චර හම්බුණා? 45. ප්‍රශ්න 15ක් ට උත්තර දෙන්න විනාඩි 45 එකකට විනාඩි 3යි තියෙන්නේ. හිත ඉන්න හරියන්නේ නැහැ. හරි. එතකොට තරගයේ තිබිලා දවස් කීයකින්ද රිසල්ට්ස් ආවේ? මාසයක් පස්සේ. මාසයකට පස්සේ. දැන් අපි සාමාන්‍ය විභාගයකට කම්පිටිෂන් එකකට ගියාම විශේෂයෙන්ම දැන් රිටන් එක්සෑම් එකක් නම් අපි ගිහින් ආවම නිකන් පොඩි අදහසක් තියනවානේ මේ පේපර් එක මන්ට ලේසි වුණාද අමාරු වුණාද කොහොම ඇචීව් කරලාද පොඩක් හිතනවනේ නේ. ඔයාට මොකද එදා ගෙදර ඇවිල්ලා දැන් ලෝකල් කම්පිටිෂන් එක ලියලා ආවට පස්සේ මොන වගේ ඉම්ප්‍රෙෂන් එකක්ද තිබුණේ? මම දිනලාද නැත්තම් මට ඉවසිල්ලක් නැති වුණා මගේ. හිතුණාද මට හයස් මාක්ස් ඇති කියලා හිතුණා? ඔව්. හොඳට ස්කෝර් කරා කියලා හිතුණා. ඇවිල්ලා බැලුවම තේරුණාද ඔක්කොම හරි කියලා? නැහැ. ඒ ටිකක් වැරදි වෙලා තියෙනවා. වැරදි වගේ හිතක් හිටියේ. ටිකක් ඒත් අර බ්‍රොන්සින් පොඩ්ඩක් චූට්ටක් එහෙම වෙලා තියෙනවා. හරි. එතකොට මේ ලෝකල් කම්පිටිෂන් එකෙන් නුරේෂිට මෙන්න මේ මෙඩල් එක තමයි හම්බ වුණේ. ඔලිම්පියාඩ් වලින්. හරිද? ඊට පස්සේ එයාට chance එක ලැබෙනවා ඔන්න සහභාගී වෙන්න ලෝකයේ රටවල් 20 කීයද දෙකක්ද? 22ක. 22ක තරගකරුවෝ 1000කට වැඩි පිරිසක් සහභාගී වුණා. ලංකාවෙන් ඔයත් එක්ක අර මෙඩල් වර්ග තුනක් ඔයා කිව්වා නේද? ඔව්. බ්‍රොන්ස්, සිල්වර්, ගෝල්ඩ්. බ්‍රොන්ස්, සිල්වර්, ගෝල්ඩ්. ඒතර ඔයාට හම්බුනේ බ්‍රොන්ස් එකක්ද? ඔව්නේ. ඔය ඊට පස්සේ සිල්වර් එකක්. ඒගොල්ලන්ට ග්ලෝබල් කම්පිටිෂන් එකට සහභාගී වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ග්ලෝබල් කම්පිටිෂන් එකට දැන් ඔන්න ඇප්ලයි කරා. ඔව්. ඊට පස්සේ මොකද කරේ? කොච්චර කාලයක් තිබ්බද ඔයාට මේ වැඩේට? මාසයක් නෑ ඊයර් එකක් තිබ්බා. අවුරුද්දක් තිබ්බා. ඒ අවුරුද්ද ඇතුළේ ඔයා මොකද කරේ? ප්‍රැක්ටිස් කරලා පොඩ්ඩක් ගොඩක් ප්‍රැක්ටිස් වුණා. පේපර්ස් එහෙම හොයාගත්තා? පේපර්ස් මගේ අම්මා මට පේපර්ස් එහෙම හදලා දීලා මමයි මගේ අම්මයි මැත්ස් මුලින් ඉඳන් ප්‍රැක්ටිස් කරලෙම මගේ තාත්තා අමාරු ගණන් වලටත් උදව් කරා. ඉතින් මට ඉතින් ගොඩක්
ප්‍රැක්ටිස් එකක් හම්බුණා. ඉතින් ග්ලෝබල් කම්පිටිෂන් එක තිබ්බේ ජනවරි 18th. ඉතින් මම මැලේසියාවේ කුවාලාලම්පූර් වල තමයි ඒ පාර තිබුණේ. ඉතින් මම ගිහින් එක්සෑම් දැන් 16th එහෙම විනෝද වෙලා 18th වලදී එක්සෑම් එක තමයි මගේ තිබ්බේ. ඉතින් එක්සෑම් එක දවසේ ඉතින් මට සතුටු වුණා හිතුණා දැන් මගේ ෆස්ට් ටයිම් මගේ රට රිප්‍රසන්ට් කරන්නේ ග්ලෝබල් කම්පිටිෂන් එක. එතකොට දැන් මේකට යනකොට ඔයාට ගවර්න්මන්ට් එකෙන් එහෙම දැනගෙන හිටියද ඔයා යනවා කියලා එහෙම මුකුත් නෑ. ඕගොල්ලෝ ටිකට්ස් දාගෙන ගියාද එහෙම? කවුරුත් එහෙම රජයේ පැත්තෙන්වත් එහෙම කවුරුත් දන්නේ නෑ. ඉස්කෝලේ දන්නවා. ඉස්කෝලෙන් ස්පොන්සර් කරේ නෑ. දැන් ගෙදර අය තමයි ස්පොන්සර් කරේනේ. ඔව්. හරි. අම්මයි අප්පච්චි ආයේ තුන්දෙනාම ගියා තරගෙ. ඊට පස්සේ ඔන්න දැන් එක්සෑම් එකට හිටියා. ඔව්. රිසල්ට්ස් එදාම දුන්නද? එදාම දුන්නේ. දැන් ඉතින් අපි ගොඩක් ගිහි තැන් ගියා. චයිනා ටවුන්, ඇක්වේරියා ගොඩක් තැන් වලට ගියා. ඉතින් 20th තමයි මගේ අවෝඩ් සෙරමනි එක. උගලේ හිටියා ගිහලා දවස් දෙක තුනක්. 5ක් හිටියා. 5ක් ඉඳලා අවෝඩ් සෙරමනි එකට. අවෝඩ් සෙරමනි එකේදී මට තේරුණා බ්‍රොන්ස් සිල්වර් ගියා. නම් කියාගෙන ගිහින් පස්සේ හරි අපි අවෝඩ් සෙරමනි එකට එමු. හැබැයි දැන් පේපර් එක ලියපු දවසේ ඔයාලට මොන වගේ සැටිස්ෆැක්ෂන් එකක්ද තිබුණේ? මම හොඳටම ස්කෝර් කරලා ඇති කියලා හිතුණද? ඔව්. මට අතරේ තිබ්බේ නෑ. ගෙදර ඇවිල්ලා බලද්දි. ඔව්. ඒ කියන්නේ ලංකාවේ කම්පිටිෂන් එකට ඉඳලා බ්‍රෝන්ස් මෙඩල් එක ගන්නකොට තිබිච්ච අර ඔයාට මොළුවේ තිබුණානේ මේ පොඩ්ඩක් වැරදුනා කියලා. ඒ නිසානේ මේක ආවේ කියලා. හැබැයි දැන් ඔයා මේ ලෝකේ වැඩේට ගියාට පස්සේ පේපර් එක කරලා ඇවිල්ලා එහෙම හිතුවේ නෑ. නෑ. හිතුවේ නෑ. හරි. ඊට පස්සේ දැන් අවෝඩ් සෙරමනි එක දවසට ආවා. ඉතින් දැන් බ්‍රොන්ස් සිල්වර් ඔක්කොම කියාගෙන ගියා. ඒ මෙඩල් සම්බුනේ ලංකාවේ අයටමද නැත්නම් වෙන අනිත් රටවල් වලටත් හම්බුණා. ඉතින් මට තේරුණා ඊට පස්සේ මට ගෝල්ඩ් මෙඩල් එකක් තියෙනවා කියලා. මෙන්න ඒ ගෝල්ඩ් මෙඩල් එක ලෝකේ රටවල් 22ක අය මේ සඳහා සහභාගී වුණා. ඒ අතරින් රෑන්කින් වල ලංකාවේ නුරේෂි ලෝකයේ අංක 1 බවට පත් වුණා. ඒක තමයි විශේෂත්වය. ඊට පස්සේ දවසක මට දැක්කා මට රිසල්ට්ස් වර්ල්ඩ් එකේ රෑන්ක්ස් එම තියෙනවා. ඔව්. එතන ගහලා තිබ්බා මම තමයි මුලම තිබ්බේ. එතකොට මම බලනකොට වර්ල්ඩ් රෑන්ක් නම්බර් 1. ඉතින් මට ගොඩාක් සතුටු හිතුණා. නියම. එතකොට මේ ගෝල්ඩ් මෙඩල් තියන එක තව ගොඩක් හිටියද? වෙන රටවල් වල එහෙම. ඔව්. හිටියා. හිටපු අය අතරේ ඔයා තමයි ලෝකයේ එක. ඔව්. ඒකද ලොකු ෆීලිං එකක් නේ. මට ගොඩාක් සතුටු වෙනවා මගේ ෆස්ට් ජර්නි එකේදීම මගේ රට මම වර්ල්ඩ් නම්බර් 1 කරේ හින්දා. අපිටත් හරි ආඩම්බරයි. අර රටේ නම කොහොමද අපි ඉන්ටර්නැෂනල් අරීනා එකකදී නම කියවන්න ඕනේ කියලා අපි ගොඩක් තැන්වලදී කතා කරලා තිනවා. අපි දරබ්බරයි හපානු වැඩසටහනටත් ඒ වගේ දක්ෂ එකතු කරගෙන තියෙනවා. ලංකාවේ නම ජාත්‍යන්තරයට විවිධ ආකාරයෙන් අරගෙන ගියපු ක්‍රීඩාවෙන් අධ්‍යාපනයෙන් ওই විදිහට දැන් අදත් මේ තාම වයස අවුරුදු 7ක 7යි කියන්නේ පුංචි දක්ෂ දඩබ්බරෙක් අපිත් එක්ක එකතු වෙන්නේ මේ. ඉතින් එතකොට කොහොමද නුරේෂි ලංකාවේ නම ලෝකෙට අරගෙන ගිහිල්ලා වර්ල්ඩ් රෑන්කින් වලින් නම්බර් 1 වෙන්න පුළුවන් වෙච්ච එක ගැන තමයි මේ සතුට ප්‍රකාශ කරේ. අපිටත් හරි සතුටුයි. අනිවාර්යෙන්. තව චූටි සින්දුවක් කොටසක් කියමුද? සිංහල සින්දුවක් පුළුවන්ද? පුළුවන්. හරි. පොඩි කොටසක් කියමු. දඟ කරන පංචත් මං වගේමලු මල් පඳුරේ පිපුණු මලත් මං වගේමලු මං වගේම කෝල් හාමිකී ගනවලු
මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු කුරුළු පංච වගේ කියලා තාත්තා කියනවා දඟ මල්ලක් තමයි කියලා අම්මා කියනවා කුරුළු පංච වගේ කියලා තාත්තා කියනවා දඟ මල්ලක් තමයි කියලා අම්මා කියනවා ආච්චි සීයා රන්මණිකක් කියලා කියනවා මේ හැමෝම ආදරයෙන් මාව රකින්නවා මේ හැමෝම ආදරයෙන් මාව රකින්නවා දඟ කරන පංචත් මං වගේමලු මල් පඳුරේ පිපුණු මලත් මං වගේමලු මං වගේම කෝල්හාමි ගී ගනවලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු හරිම පැහැදිලි පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක් කියලා. නැත්තම් ඉතින් ලෝකේ එක වෙන්න බෑනේ නේද? අපි මේ ඔව් ඒ ගැන තව දේවල් කතා කරමු. අද නුරේෂිත් එක්ක තමයි අපි දඩබ්බරයි හපන ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට අරගෙන එන්නේ. අපිට බ්‍රේක් එකකට යන්න පුළුවන් නේද? පුළුවන්. බ්‍රේක් එකකට යන්න පුළුවන්. යන්න කලින් මතක් කරන්න ඕනේ අපිත් එක්ක ඉන්නවා කැලීන් බේබි සෝප් තියෙනවා. කැලීන් ටීන් සබන් තියෙනවා. ඒ වගේම කැලීන් බියුටි සෝප් එක තියෙනවා ඕනම වයසක කෙනෙකුට ගැලපෙන්නේ. ඉතින් 100ක් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ. මේක දේශීය නිෂ්පාදනයක්. ඩිල්මානි විසින් තමයි එන්නේ. කැලීන් ස්නාන කලාව වෙනස් කරපු සබන් වර්ගය. අපි එහෙනම් ඉක්මනට බ්‍රේක් එකකට ගිහින් එන්නම්. මේ දඩබ්බරයි හප්පන්න. දඩබ්බරයි හපන්න ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔන්න බ්‍රේක් එකකින් පස්සේ ආයෙමත් ඔයගොල්ලෝ එකතු වෙන්නේ. අද නුරේෂිත් එක්ක තමයි අපි කතා කරන්නේ. නුරේෂි කියන්නේ මේ මැත්ස් ඔලිම්පියාඩ් තරගයකින් ජාත්‍යන්තරයේම නියෝජනය කරලා ලංකාව නියෝජනය කරලා ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබාගත්ත දක්ෂ දඩබ්බරේ. දැන් අප්පම් බලාගෙන හිරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අපි එක විදිහකට නෑනේ අපි කකුල් දික් කරනවා අත් දෙක මෙහෙම කරනවා ආයි මෙහෙම වෙනවා ඔහොමනේ අපි ඉන්නේ. හැබැයි දැන් මේ නුරේෂි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා මෙහෙම ඉන්නේ. හරියට නිකන් ඔයකට ප්‍රැක්ටිස් කරලා දාවේ නැත්නම් ඔයා මොකක් හරි ඩිසිප්ලින් අම්මලා කිව්වද ඔයා ගිහලා මෙහෙම ඉන්න කියලා? නෑ. ඔයාගේ විදියද ඔය? මං දැන් ස්පීචස් කියනකොට එහෙමට පුරුදු වෙලා තියෙනවා. ඒකම පුරුදු වෙලා තියෙනවා. ඒකට ටක් ගාලා මෙහෙම කරගත්තා. දැන් කොහේ හරි තැනකට ගියාම ඔයාගේ වැඩේ වෙනකන් ඉන්නවා මෙහෙම ලස්සන පිළිවෙල. ෂෝක් ළමෙක් නේද? මේ ෆොටෝස් ආටිකල්ස් ගොඩක් තියෙනවා නුරේෂි ගැන. ප්‍රාදේශීය රෝහල විශේෂ උපහාර උත්සවය. මොකද්ද මේ? මම දැන් මගේ අප්පච්චි වැඩ කරන්නේ පොල්ගහව හොස්පිටල් එකේ. ඉතින් දැන් මම වර්ල්ඩ් රෑන්ක් නම්බර් 1 වෙලා ලංකාවට ආවන් පස්සේ පොල්ගහවල හොස්පිටල් එක මට මේ උත්සවය arrange කරලා ඔයාව appreciate කරා. හරි. ඊට පස්සේ තව තියෙන ඔයා ගැන ගිහපු ආටිකල්ස් ටිකක් නේ. මේ ආටිකල් එක මොකද්ද? Sunday Kids Observer එකේ මම ගැන ආටිකල් එකක් ගියා. ඔයා ගැන ගිහපු එකක් නේ. හරි. ඊට පස්සේ තව තියෙනවා මේ මේක Kids Observer එකේ front page එකේ මම ගියේ. හරි. එතකොට මේක මෙතන කවුද ඉන්න අනිත් කට්ටිය? මේ අර අතන ඉන්න කෙනා වර්ල්ඩ් රෑන්ක් 2 මෙයා වර්ල්ඩ් රෑන්ක් 6. මේ වෙන රට ලංකාවේ අයද? ඔව්. නුරේෂි ගේජ් කැටගරි එකේමද මේගොල්ලෝ? ඔව්. ආ කියන්නේ මෙයා 2. මෙයා පේපර් A. වර්ල්ඩ් රෑන්ක් 6 මමයි පේපර් K. හරියට හරි. එතකොට මේකත් මේක ගන්න අල්ලගන්න හිතන්නේ පත්තර ලොකු පත්තර ගෙනල්ලා තියෙන්නේ. හරි. එතනක් තියෙනවනේ. ඔව්. මං ගැන අයිලන්ඩ් එකේ ගියේ. අයිලන්ඩ් එකෙත් එයාගෙන ආටිකල් එකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙන්න හරිද? මේක. ඒකත් මම දිවයින පත්තරේ ගියා ආටිකල් එකක් මං ගැන. මොකද මම වලං මෙතන තියෙන්නේ. මම හිව ආටිකල් එක කොයිද කියලා. හරි. රයිට් මේක මේක දිවයින පත්තරේ වගේ කිව්ව ආටිකල්. දැන් මේ හරි. ඊට පස්සේ දැන් ඔයා ආවා අවෝඩ් එක වින් කරලා ලංකාවට. ඒ ආවට පස්සේ ඔයාට
මේ ෆොටෝ එක මම කලින් පෙන්නුවා. නමුත් නැවත පෙන්විය යුතුයි. ජනාධිපතිතුමන් අතින් ඔයාට ඔයා වාගය කරලා විශේෂ සම්මානයක් පිරිනමලා තියෙනවා. ඒ සම්මානය අපිට දැන් බලන්න පුළුවන්. ඔය නුරේෂිගාව තියෙන බොක්ස් එක උඩ තියෙන මේ සම්මානය නේද? ඔව්. මේක කොහොමද උනේ? කොහෙදද මේක ඔයාලට දුන්නේ? මේක දුන්නේ මම මලේසියාවෙන් වර්ල්ඩ් රැන්ක් නම්බර් 1 වෙලා ලංකාවට ආවන් පස්සේ ජනාධිපතිතුමා මට ඇප්‍රිෂියේෂන් අවෝඩ් එකක් විදිහට මෙන්න මේ සම්මානය දුන්නා. කොහෙද දුන්නේ? කුරුණෑගලදී. එයා කුරුණෑගලට ආවද? ඔව්. ආපු වෙලාවේ ඔයාට මේක දුන්නා. හරි. දැන් ඉතින් ලොකු කතාවක්. මේ කතාව ඇතුලේ අපිත් පොඩි පොඩි වැරදි ටිකක් තියෙනවා. අපිත් අපි දැන් තව චැලෙන්ජ් එකක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වෙන දහන ප්‍රශ්න මං හිතන්නේ අද අහලා තේරුමක් නෑ. තරම් ප්‍රශ්න තියෙන්නේ. ඔව්. නේ නුරේෂි කැමැතිම සබ්ජෙක්ට් එක මැත්ස් නේද? ඔව්. අකමැතිම මොන හරි ආසෙ නැති සබ්ජෙක්ට් තියනවද නෑනේ? නෑ. එහෙම ඒවා නෑ. අපි එයාට එහෙම වෙන්න විදියක් නෑ. නෑ. හරි. අපි යනවා කැරින් පැනේට. ඔයාට එක බෝල් එකක් අයියට පාස් කරන්න. මේ පැත්තට දාන්න. පාස් කරන්න. හරි බෝල් බිම දිගේ එනවා අපි බෝලේ අහුල ගන්නවා. නම්බර් 2. පළවෙනි ප්‍රශ්නය. ඉරාන ජනාධිපතිවරයා විසින් ලංකාවේ විවෘත කරන ලද සංවර්ධන යෝජනා ක්‍රමය කුමක්ද? උමා ඔය ප්‍රොජෙක්ට් එක. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය තමයි. අපි යනවා දෙවෙනි ප්‍රශ්නයට කැරින් පැනේ. ඒ පැනේ මට මම ඔබට පිළින කරනවා. බෝල් ගන්න නැද්ද? සෙනග කරන්නේ නැහැ. හරි නම්බර් 10. දෙවෙනි ප්‍රශ්නය. ස්වර්ණ භූමි ගුවන් තොටුපළ පිහිටියේ කුමන රටේද? තායිලන්ඩ් වල ඒක හරි ලොකු එයාපෝට් එකක්. ඒකට තව නමක් තියෙනවා බැංකොක් එයාපෝට්. හරි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. නම්බර් 1. අංක 1 තුන්වෙනි ප්‍රශ්නය. ඉන්දියාව නිදහස ලැබූ වසර කුමක්ද? 1947. ඔව්. අපි 48 නිදහස ලබා ගන්නවා. ඉන්දියාව 47 නිදහස ලබා ගන්නවා. හරි. ඔයා හිමීට ඔය බොක්ස් එක බිමින් තියන්නකෝ. මෙතන තියන්න. අපි මේ නුරේෂිගේ සර්ටිෆිකේට්ස් ටික බලන්නත් ඕනේ. බලන්න ඕනේ. ඒක හරි. එතකොට ඔන්න මම නුරේෂිගේ සර්ටිෆිකේට් ටික ගත්තා. මේක මොකද්ද? අර ග්ලෝබල් කම්පිටිෂන් එකේ සවුත් ඊස්ට් ඒෂියන් මැතමැටිකල් ඔලිම්පියාඩ් එකේ වර්ල්ඩ් රැන්ක් නම්බර් 1 වෙලා ගෝල්ඩ් මෙඩල් එකත් එක්ක හම්බෙච්ච සර්ටිෆිකේට් එක. මේක සවුත් ඊස්ට් ඒෂියන් මැතමැටිකල් ඔලිම්පියාඩ් ලෝකල් කම්පිටිෂන් එකේ බ්‍රොන්ස් මෙඩල් එකත් එක්ක හම්බෙච්ච සර්ටිෆිකේට් එක. හරි. එතකොට මේක මම මගේ ඉස්කෝලේ ගොඩාක් ඇසෙම්බලි එකේ ස්පීචස් කරලා තියෙන හින්දා මට මෙන්න මේ ස්කූල් ඇසෙම්බලි ස්පීකර් සර්ටිෆිකේට් එක හම්බුණා. හරි. එතකොට මේක National Literary Festival 2023 එකයි 2024 සර්ටිෆිකේට් එකයි හම්බුණා. මේකත් ඒකද? ඔව්. right. ඊට පස්සේ මේක මගේ ඉස්කෝලේ සිංහල බෙස්ට් ස්පීකර් කම්පිටිෂන් එකෙන් හම්බෙච්ච සර්ටිෆිකේට් එක. right. මේක මගේ ඉස්කෝලේ ෆෙස්ටිවල් ඔෆ් ආර්ට් සිංහල කවි කම්පිටිෂන් එකෙන් හම්බෙච්ච එක. සිංහල කවි කම්පිටිෂන්. එතකොට මේක පබ්ලික් ස්පීකින් කම්පිටිෂන් එකෙන් හම්බෙච්ච එක. මේක ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා එක්සෑම් එකෙන් හම්බෙච්ච. ඩ්‍රාමාත් කරනවද? ඔව්. අපිට ඒක කිව්වේ නෑ නේද? හරි. ඊට පස්සේ මේක එලෙක්ටිව් එක්සෑම් එකකදී හම්බෙච්ච එක. මේක මම ඉංග්‍රීසි සිංගින් කම්පිටිෂන් එකකදී සෙකන්ඩ් ප්ලේස් හම්බෙච්ච එක. ඊට පස්සේ මේක සිංහල කවි කම්පිටිෂන් එකකදී සෙකන්ඩ් ප්ලේස් හම්බෙච්ච එක. සිංහල කවි කම්පිටිෂන් එක කවි ගායනා කරලාද? ඔව්. හරි. මේක ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා එක්සෑම් එක. හරි. මේක ඩ්‍රොයින් කම්පිටිෂන් එකකදී. right. මෙඩල්ස් තව කීපයක් තියෙනවා. තව දෙකක් තියෙනවා. අපි එකක් පෙන්නමු. මේක මම ඒක ඔක්කොම එක වැරේ පෙන්නන්නම්
right මට කියන්න මේක ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා එක්සෑම් එකකදී හම්බෙච්ච එකක්. හරි මේක එලකියුෂන් කමිෂන් එකකදී හම්බෙච්ච එකක්. මේක ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා කමිෂන්. හරි මේක පබ්ලික් ස්පීකින් කමිෂන් එකකදී. මේක ඩ්‍රොයින් කමිෂන් එක. එතකොට යාට ඉතින් අපි කලින් පෙන්නුවා ඉතින් මෙයාට හම්බෙලා තියෙන වටිනාවනේ. ඉන්ද්‍රස් දෙකක් තියෙනවා. කොට මේ තමයි අපේ රටට වටිනාකමක් ගෙනත් දුන්න එක සහ මේක ඉතින් අපි අගය කරන්න ඕන එකක්. ඒ නිසායි අපි අද යාට එන්න කිව්වේ. හරි. අපි ඒක ඔක්කොම පෙන්නුවා නේද? ඔව්. දැන් නුරේෂිගේ ඩ්‍රීම් එක මොකක්ද? ලොකු වෙලා කවුරු වෙනවා කියලා දාසාවෙන්. මට ඕනේ ડોක්ටර් කෙනෙක් හරි ඇස්ට්‍රොනට් කෙනෙක් වෙන්න. මොකද මම සයන්ස් ස්ට්‍රීම් එකේ යන්න ඕනේ ඉහළට ડોක්ටර් කෙනෙක් හරි ඇස්ට්‍රොනට් කෙනෙක් වෙන්න. මොකද මං ආසයි ડોක්ටර් කෙනෙක් හරි ඇස්ට්‍රොනට් කෙනෙක් වෙන්න. තාත්තා ડોක්ටර් කෙනෙක් ඉඳ නෙවෙයි. ඔව් තාත්තා ડોක්ටර් කෙනෙක් ඉඳ. අම්මා ලෝය කෙනෙක්. ලෝය කැමති නැද්ද? ඒකටත් ආසයි. ඒත් මං වැඩිපුරම ආසයි ડોක්ටර් කෙනෙක් වෙන්න. මොකද සයන්ස් ස්ට්‍රීම් එකේ ඉහළට මට යන්න ඕන හින්දා. ડોක්ටර් කෙනෙක්ගෙන් නතර වෙන්න එපා එහෙනම්. විද්‍යාඥයෙක් දක්වා යන්න ඕන නේ. ඔව්. එතකොට ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ලොකු වැඩ ගොඩක් කරලා තියෙනවා. අවුරුදු 7ක් කියන්නේ නේ. ඔව්. ආම පොඩි වයසක් නේ. කාටද වාට ස්තුති කරන්න තියෙන්නේ? තෑන්ක්ස් කරන්න තියෙන්නේ. මගේ ෆැමිලි එකට මගේ අම්මයි අප්පච්චි මගේ අත්තම්මයි මගේ අම්මා මට අමාරු දේවල් වලදී හැම උදව් කරා. මගේ අප්පච්චි මට අමාරු ක්වෙස්චන්ස් වලට ගොඩාක් උදව් කරා. ඒ දෙන්න තමයි මට වැඩිපුරම ගොඩාක් මුලින් ඉඳන්ම හැම දෙයකටම උදව් කරේ. මගේ අත්තම්මා මාව මොටිවේට් කරා. ඔව් අපිට පෙන්වන්න පුළුවන් අත්තම්මා ගැන ගොඩාක් කතා කරපු හින්දා ඔන්න ෆැමිලි එකේ ෆොටෝ එකක් තියෙනවා. අත්තම්මා ඉන්නවා, ඊට පස්සේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. මම ඉන්නවා. මමත් ඉන්නවා. හරි. තව කවුද මතක් තව කවුද මතක් කරන්නේ? මගේ ඉස්කෝලේ මගේ ඉස්කෝලේ තමයි මට මෙන්න මේ අවස්ථාව දුන්නේ. මගේ grade 1 to 3 ටීචර්ස්ලා හැමෝම මං ආදරෙන් දැන් මතක් කරනවා. ඒ වගේම මගේ ක්ලාස් ටීචර් මිස් ඉෂාරා ටීචර්යි, තේජා ටීචර්යි, දිල්හාරා ටීචර්යි, මගේ ඉෆෙක්ටිව් ස්පීච් ටීචර් මිස් අමානා ටීචර්යි, මගේ ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා ටීචර් මිස් එමීනා ටීචර්යි. මොනවද අද දවස ගැන නුරේෂිට හිතෙන්නේ? අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොනවද හිතෙන්නේ? ෂොක් කියලා. ෂෝක් කියලා හිතෙනවා. හරි. අපිටත් හරි ෂෝක් කියලා හිතෙනවා. ওই වයසත් එක්ක එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේකේ වටිනා දේ තමයි මෙයා ලංකාවේ කම්පිටිෂන් එකෙන් බ්‍රෝන්ස් මෙඩල් එක ගන්න. හරි. ඊට පස්සේ යාගේ ඊළඟ පිම්ම ගෝල්ඩ් මෙඩල් එකක් තමයි. අංකල් මට තව කෙනෙක්ට ස්තුති කරන්න ඕනේ. කවුද? ඒක තමයි මගේ විදුහල්පතිතුමා මිස්ටර් චන්දන බස්නායකයි සීමෝ ශ්‍රී ලංකා ආයතනයයි මගේ යාළුවෝයි. හරි. ටග්ගාලා යාට මතක් වුණා මේගොල්ලොත් මතක් කරන්න ඕන කියලා. හරි. එතකොට ඊළඟ පිම්ම ඇවිල්ලා මේ ගෝල්ඩ් මෙඩල් එකක් විතරක් නෙවෙයි. world number 1. පළවෙනි උත්සාහය අසාර්ථක වෙන්න පුළුවන්. සමහරවිට පොඩි වටිනාකමක් ලැබෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ උත්සාහය අනිවාර්යෙන් ඊට වඩා වටිනා දෙයක් අපිට ලබාගෙන නතර කරන්න පුළුවන්. තව පොඩි සින්දුවක කොටසක් ඕන නම් අපිට කියන්න පුළුවන්. පුළුවන්. කියමු. අපි මේ සින්දුව අහන ගමම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරමු. ඒ නිසා කරලා වාට අපි සින්දුව අහන්න අවස්ථාව කියන්න අවස්ථාව දීලා යන්නයි ලෑස්ති වෙන්නේ. බලාගෙන ඉපයිද බොහොම ස්තුතියි. අද ටිකක් වෙනස්ම විදිහක ප්‍රෝග්‍රෑම් එකක් එක්කයි අපි ඔයගලඟ මුණ ගැහුනේ. මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක අරගෙන එන්න අපිත් එක්ක වෙනද වගේම කැලින් එකතු වුණා. අපි කැලින්වත් බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ නිසාම මේ ස්නාන කලාව වෙනස් කරපු කැලින් අපිට එවලා තියෙනවා සිහිවටනයක්. සිහිවටනයක් වාටම දෙන්න කියලා. මෙන්නවට වටින gift එකක් කැලින් වෙතින් ලබා දෙනවා. ඒකත් ඩොක්කුවේ තියාගන්න.
සින්දුව කියන ලාවට අපහසුයි නම් ඒක බොක්ස් එකෙන් තියන්න. හරි රයිට්. එහෙනම් අපි යන්නයි ලෑස්ති. බලපු හැමෝටම බොහොම ස්තුතියි. වඩාත් බොහොම ස්තුතියි අද අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට. thank you. හරි. එහෙනම් ඔයාලට අපි ආරාධනා කරනවා අවසාන වශයෙන් ගීතය ගායනා කරන්න. ගෙහිගෙන් නම් හැමෝටම සුබ දවසක්. මේ චරණ ටීවී දඩබ්බරයි හපන්නු. නිම් නැති අහසේ අඳුරු වලාකුළු විගසින්ම කුණාවේ කුණාට සුළඟේ